ඔබට පේනවා මම කොච්චර ලස්සන තැනකද ඉන්නේ කියලා මේ ශ්‍රී ලංකාවේ ඉඳලා ගෙනාපු බුදු පිළිමයක් තියෙන තැන. ඉතින් මේ පන්සලේ ඉතිහාසය දැනගන්න කැමති ඔබට අනිවාර්යෙන් කොහොමද ශ්‍රී ලංකාව සම්බන්ධ වුණේ මොකක්ද මේ මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ මම මේ ඉන්දියාවේ තාජ් මහලට ගිහිල්ලා පුදුම වෙලා ඇවිල්ලා නැවතත් ආගමික ස්ථානික පුදුම වුණ තැන තමයි මෙතන. ඒ කියන්නේ අර මේ ක්‍රාෆ්ට්ස් ලස්සනට හදලා තියෙන හැටි. ඉතින් මම මේ හෙමීට ඇවිදගෙන යන්නේ කාර්ය බහුලම පාරක බැංකොක් නගරේ ග්‍රෑන්ඩ් පැලස් කියන මේ ප්‍රධානම ස්ථානයක් හොයාගෙන තමයි යන්නේ. මේ රාජධානියේ ඔබට පේන මේ පවුරු මේ ස්ථානය තමයි කාර්ය බහුලම ස්ථානය. ඉතින් මේක තමයි එමරල්ඩ් බුද්ධා විහාරය. ඉතින් ඔබට කියන්න බොහෝ දේ තියෙනවා. අද අපිව ලයික් කරන්න ආදරෙන් ඔබට කියනවා අපිට උදව්වක් දෙන්න. අපිව TikTok එකේ Facebook එකේ වගේම YouTube එකේ හොයාගන්න පුළුවන් travel with Ramesh කියලා. මේ යුද්ධ කටයුතු නිසා යුද්ධයකුත් යන නිසා පොඩ්ඩක් මේ security measures වැඩි කරලා තියෙන්නේ. චෙක් කරනවා. මගේ selfie stick අරව මේ ඔක්කොම චෙක් කරුවා. ඉතින් දැන් මේ ඇතුළේ වෙන ගමන් තියෙන්නේ. ඔබ අමතක කරන්න එපා මේ එමරල්ඩ් බුද්ධා මේ කතන්දරය අපේ ලංකාවට සම්බන්ධයි. මේක ශ්‍රී ලංකාව ඉන්දියාව කාම්බෝජය සහ ලාවුස් නගරය හරහා ගමන් කරලා ශ්‍රී ලංකාවෙන් මෙහට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේක අද අපි බලනවා ගොඩක් අය වැඳ පුදා ගන්න එන තැනක්. ඉතින් මම ටිකට් එක අරගෙන මෙතනින් ඇතුළු වුණා. මෙතනට තමයි ටිකට් එක ඔබ එතනට ටැප් කරලා ඊට පස්සේ ඇරෙනවා. මේ විදිහට ඇතුළට යනවා. ඉතින් මේක මට හිතා ගන්නට බැරි පුදුම ලස්සන තැනක් ඔබට පේනවා. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ දිලිසෙන බිත්ති මේ පවුරු කොහොමද මේවා හැදුවේ? රන් ආලේපිත ඒ වගේම මේ හරි ඔබට පැහැදිලි කරන්නට බැරි තරම් ලස්සනයි සුන්දරයි. මේක ඉතාමත් විශේෂයි. මේ අයට මේ රටේ ඉතාමත් පූජනීයම ස්ථානය කියලා තමයි මේ ස්ථානය පිළිගනු ලබන්නේ. 1785 රාජරාමා කියන රජතුමා විසින් මේ විහාරය ඉදි කරනු ලබනවා. ඔහුට ඇත්තටම අවශ්‍ය වුණේ තායි ජාතියේ නැත්නම් මේ තායි ජනතාවගේ තායිලන්තයේ ආගමික හදවත නියෝජනය කරන විහාරයක් එක තැනක හදන්න. ඒතකොට මේ එමරල්ඩ් බුද්ධායක 15 වෙනි සියවසේදී ග්‍රීන් ජැස්පර් වැනි ගල් පාවිච්චි කරලා තමයි මේක හදන්නේ. වචනෙන් නිම කරන්න බෑ මේකේ තියෙන ලස්සන. කර රත්තරන් පාට වැඩි කෑ ගහන්න බෑ මොකද මේක පූජනීය ස්ථානයක් නිසා. නමුත් මම හොයන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉඳලා ගෙනාවු බෝධිය කොහෙද කියලා. ශ්‍රී ලංකාවේ ඉඳලා ගෙනාවු බෝධිය නෙවෙයි මේ බුදුන් වහන්සේගේ මොකද කියන්නේ ස්ටැචු එක. ඔබට පේනවා මම කොච්චර ලස්සන තැනකද ඉන්නේ කියලා. මේ ශ්‍රී ලංකාවේ ඉඳලා ගෙනාපු බුදු පිළිමයක් තියෙන තැන මේ පිළිමය බලන්න යනවා. පස්සේ මේක එමරල්ඩ් බුද්ධා ටෙම්පල් කියලා කියන්නේ මේකේ පාට නිසා එමරල්ඩ් ගති නිසා. මේක ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ තායිලන්තයේ සේක්‍රඩ්ම පූජනීයම ස්ථානය කියලා තමයි බෞද්ධ ස්ථානය කියලා තමයි සලකන්නේ. ඔබ දන්නවා මේ පිළිමය පස්සේ අපි බලමු එක සෑහෙන මේ ඇවිදිල්ලක් ගිහිල්ලා ලංකාවටත් ගිහිල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබට පේනවා බෝ ගහක් තියෙනවා මෙතන. බෝ ගහක් තියෙනවා. හැමතේම ලස්සන. අර බලන්න අර චෛත්‍ය දිහා. ඉතින් මෙතන තියෙනවා එමරල්ඩ් බුද්ධා. ඒක තමයි වටිනම දේ. ලංකාවේ ඉඳලා ආපු මම කිව්වා වගේ මේ චිත්‍ර කලාවන් ඔබට පේනවා ලස්සනට කැටයම් කරපු බිත්තිවල. ඉතින් මේක ග්‍රීන් කොළපාට ජැස්පර් වලින් හදපු සෙන්ටිමීටර 66ක් විතර කුඩා පිළිමයක් තමයි. ඒක බලන්න තමයි ගොඩක් අය මෙතනට එන්නේ. ශ්‍රී ලංකාවේ තිබිලා තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ආකිටෙක්චර් මේකේ තියෙන මේ නිර්මාණ කලාවන් මේ 178ක් විතර තියෙනවලු මේකේ. ස්ට්‍රක්චර්ස් ගොඩක් වෙලාවට මේ ස්තූපාස් ඒ වගේම
එක විදිහේ භික්ෂුන්ට භික්ෂු නවතින තැන් රැස්වෙන තැන් ඒවගේ විවිධාකාර ගොඩනැගිලි ලස්සන විදිහට එක කලාවන් වලට චීන සහ වෙන රටවල කලාවන් වලටත් සම්මිශ්‍රණය කරලා මෙතන හදලා තියෙනවා. ලංකාවේ අපිට බෞද්ධ වුණත් බෞද්ධ නොවුණත් මේ වගේ ස්ථාන පොඩ්ඩක් නේද සමීපයි. මොකද අපි ශ්‍රී ලංකාව වගේ ප්‍රිඩොමිනන්ට්ලි බුද්දිස්ට් මොනවාද බෞද්ධ පරිසරයක අපි හැදුනම මේ වගේ තැන්වලට ආවම අපිට තේරෙනවා මොකක්ද මේක කියලා. මේ කල්චර් එක ඉතිහාසය ඉතාමත් ලේසි තේරුම් ගන්න. බුදුන් වහන්සේගේ මේ ඉන්ෆ්ලුවන්ස් එක මෙහි කවදාවත් සුද්දෝට යටත් කරගන්න බැරුව ගියා. කිසිම රාජ්‍යයකට යටත් කරගන්න බැරුව ගියා තායිලන්තේ. එයාලා තාමත් එයාලගේ කල්චර් එක මෙහෙම ආරක්ෂා කරගෙන ඉන්නවා. එතකොට මේ එමරල් බුද්ධා මේ පිළිමය සහ මේ ස්ථානයේ ජාතිය ආරක්ෂා කරන තැනක් විදිහට ඔවුන් විශ්වාස කරන්නේ. අවුරුදු 3කට වරක් මම හිතන විදිහට රජතුමා ඇවිල්ලා ඒ පිළිමේ මොකද සිවුර නැත්තම් ඇඳුම මාරු කරනවා. මං හිතන්නේ සිවුර කියලා පාවිච්චි කරුවොත් හරි. ඉතින් මම මේ එමරල් බුද්ධ තියලා තියෙන තැනට ආවා. ඔබ බලන්න මේ කැටයම් කලාව. හරි පුදුම හිතෙනවා. ලස්සනයි දිලිසෙනවා. ඉතින් මෙතනට ආපුවම සපත්තු ගලවලා සපත්තු පැත්තක තියලා ලංකාවේ වගේ තමයි කැප් දාන්නත් බෑ. යන්න ඕනේ. නමුත් ඇතුළට ගොඩාක් ඇතුළට ගිහිල්ලා වීඩියෝ එහෙම ගන්නට බෑ. නමුත් මම මෙතනට ආවා. ඇතුළට ගිහිල්ලා ලස්සනට බැලුවා. මට දැක ගන්නට ලැබුණා පිළිමය. කුමාරි මම ආවා මේ බුදු පිළිමය හොයාගෙන. මේ බුදු ප්‍රතිමාවේ විශේෂත්වය තමයි ඊටමත් මේ කුඩා බුදු ප්‍රතිමාවක්. මේක ගිහිලා තියෙනවා රටවල් කිහිපයකට අවසානයේ ලංකාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇතුලේ වැඩි වීඩියෝ කරන්න දෙන්නේ නැහැ යාලා කියනවා එළියට යන්න කියලා. මොකද ඇතුලේ පූජනීය කටයුතු වතාවන් වලට ඔය ගාථාව කියන්නේ බෞද්ධ අය යාලගේ නමස්කාර විධි වලට විතරයි යොදන්නේ. ඉතින් යාලා මේ එළිය වතුර තියෙනවා. ඒක යාලා පොට්ටුවකින් මේවා කරලා ඔලුවට ගහ ගන්නවා. අපිට පේනවා මේ මෙහි මල් වලට පුදුම තැනක් තියෙන මල් එයාලගේ සංස්කෘතියට මොනවද කියන්නේ deeply rooted මුල් ඇදගෙන තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට ගෙන බුදු පිළිමේ තියෙන්නේ මෙන්න මෙතනයි. නැවතත් මම පෙන්නන්නම් ක්ලෝස් අප් එක. ක්ලෝස් අප් එක නෙමෙයි. මෙන්න මේ ඇතුලේ තියෙන්නේ. මම ගියා ඇතුලට ගිහලා බැලුවා. වීඩියෝ එහෙම ගන්න දෙන්නේ නැහැ ඇතුලේ. යාලා කැප් එකක්වත් දාන්න දෙන්නේ නැහැ. සේරප්පු ගලවන්න ඕන. ඉතින් යාලගේ සංස්කෘතියට ගරු කරන්න ඕන. ආගමික පූජා ස්ථානයකට ගරු කරන්න ඕන. ඉතින් ගරු කරලා මේ බලන්න කොච්චර ලස්සන තැනක්ද මේක. එමරල් බුද්ධා මේ සන්ධිස්ථානය මේ පූජස්ථානයේ යම් ආකාර රාමායනයට අදාළ කතා වස්තුවකුත් තියෙනවා අතීතයේ ඉඳලා පැවතගෙන එන. ඉතින් මේක ඉතාමත් වැදගත් ඉතාමත් වටිනාකමක් තිබෙනවා ශ්‍රී ලංකාවත් මේකට සම්බන්ධ නිසා. ඉතින් මේක පුදුම ස්ථානයක්. මට පුදුම හිතුණ යම් සන්ධිස්ථානයක්. ඔබට පේනවා මිනිස්සු මෙතනට ඇවිල්ලා විවිධාකාර පූජා ක්‍රම බෞද්ධ විදිහට ඔවුන් පවත්වනවා. මොකද මේක තමාව ජාතිය ආරක්ෂා කරන පිළිමේ තියෙන තැන විදිහට විශ්වාස කරන්න. ඉතින් චීන සම්භාවයෙන් චීන ඉන්ෆ්ලුවෙන්ස් එකත් ඔබට පේනවා නේද මේ කැටයම් කලාවල. ඉතින් ඔබට පේනවා මේ විවිධාකාර මේ ආරක්ෂක ලංකාවේ තියෙන්නේ මේ ආරක්ෂකයෝ කියලා. ඒ වගේ ආරක්ෂකයෝ තමයි මේ ඒ වගේම බලන්න මේ දිලිසෙන කැටයම් කලාව. මේක හරි පුදුමයි. හරි ලස්සනයි. ඔබ එතනම ඉඳලා මේක බැලුවොත් පාන්දරට ලස්සනට පේනවා. 7:00 විතර ඉර එළිය වැටෙද්දි මුළු පැලස් එකම දිලිසෙනවා. මේ හැම තැනම දිලිසෙනවා. ඉතින් විශේෂයෙන් ওই විහාරය ඇතට දිලිසෙනවා. ඉතින් ඔබ අනිවාර්යෙන් මේ ආවොත් තායිලන්තයට ආවොත් මේක මිස් කරගන්න එපා. ඔබ අනිවාර්යෙන් බලන්න මේ කැටයම් කලාව ඔබට වෙලා තියෙනවා නම් ඉඳලා ඔබ ස්ටඩි කරන්න. මේක ඉතාමත් වැදගත්. මේ තමයි ග්‍රෑන්ඩ් පැලස් එක. පොඩක් security මෙහි ගොඩක් restricted ෆොටෝ එහෙම ගන්න සීමා සහිතයි. වීඩියෝත් හැම තියෙනවා පොඩි යාලා හැම වෙලේම චෙක් කරනවා හැමදේම. ඔබට පේනවා මේ රාජධානියක් සෙල්ලම් නෑ. ඒක පැලස් එකක්. ඉතින් රජවරයෙක් ගණදින කිරීම පහසු නෑ.
ඉතින් අදට අපේ කතාව මෙතනින් නවත්තනවා. ඉතින් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේ වීඩියෝ ෂෙයා කරන්න. අපි නැවතත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඔබ හමුවන්නම්.